හිතන්න ඔබ නිදහසේ පාරක ඇවිදගෙන යනවා. අවට පරිසරය හරිම නිස්කලංකයි. හැබැයි එක පාරටම තප්පරයකින් 10න් පංගුවක කාලයක් ඇතුළත අකුණු සැරයකටත් වඩා වේගෙන් යමක් ඔබ අසලින් ඉගිලී යනවා. ඔබට ඒක පේන්නේ නැහැ. ඔබට ඒක ඇහෙන්නෙත් නැහැ. හැබැයි ඒක ගියපු ගමන් ඔබේ සිරුරට වෙන දේ ඔබටම හිතා ගැනීමටවත් නොහැකි වෙනවා. අපි අද කතා කරන්නේ සාමාන්‍ය වෙඩි උණ්ඩයක් ගැන නෙවෙයි. අපි කතා කරන්නේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයකටත් වඩා වේගෙන් ගමන් කරන හයිපර්සොනික් මිසයිලයක් ගැනයි. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 6000කටත් වඩා වැඩි වේගයකින් යන මේ මාරාන්තික ආයුධයක් මිනිසෙක් ඉන්න තැනකින් අඩි කිහිපයක් එහෙයින් ගියොත් මොන වගේ විනාශයක් වෙයිද? ඒ මිනිසාගේ ඇස් පිපිරියයිද? නැත්නම් අස්ති කුඩු වෙලා යයිද? එහෙමත් නැත්නම් වාතයේ ඇතිවන අධික පීඩනය නිසා ඔහුගේ ශරීරය අළු වෙලා යයිද? එහෙමත් නැත්නම් ඔහුට බේරෙන්න හැකි වෙයිද? අද අපි මේ ගැන විද්‍යාත්මකව වගේම හිතාගන්න බැරි තරම් භයානක කරුණු රැසක් අනාවරණය කරගන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න මේ ලෝකයේ වේගවත්ම මරණය ගැන දැනගන්න. දැන් ඔබට හිතන්න පුළුවන් මේ හයිපර්සොනික් කියන්නේ මොකක්ද කියලා. අපි එක සරල උදාහරණයකින් තේරුම් ගමු. සාමාන්‍යයෙන් පාරේ යන වාහනයක් යන්නේ පැයට කිලෝමීටර් 60ක් හෝ 100ක් වගේ වේගයකින්. සුපිරි වේගවත් රේසින් කාර් එකක් යන්නේ පැයට කිලෝමීටර් 300ක් වගේ වේගයකින්. දැන් හිතන්න ශබ්දයේ වේගය. ඒ කියන්නේ මැක් එකක්. මැක් එකක් කියන්නේ පැයට කිලෝමීටර් 1235ක් විතර වෙනවා. හයිපර්සොනික් කියන්නේ මේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයකටත් වඩා වැඩි වේගයක්. ඒ කියන්නේ තප්පරයකට කිලෝමීටර් 1.7ක් විතර. ඔබ ඇසිපිය හෙලන සැනින් මේ මිසයිලේ කිලෝමීටර් 2ක් විතර දුර ගිහින් ඉවරයි. අපි අද කතා කරන මේ මිසයිලය ඔබ අසලින් යනවා කියන්නේ හරියට කොළඹ ඉඳන් මහනුවරට තප්පර 60ක් ඇතුළත යනවා වගේ වැඩක්. මේ තරම් වේගෙන් යන වස්තුවක් වාතය පසාරු කරගෙන යද්දී ඇතිවන භෞතික විද්‍යාත්මක වෙනස්කම් හිතා ගන්නවත් බෑ. දැන් අපි ප්‍රධාන ප්‍රශ්නයට එමු. මේ මිසයිලය ඔබ අසලින් ගියොත් මුලින්ම වෙන්නේ මොකක්ද? මිසයිලය ඔබව ස්පර්ශ කරන්නේ නැහැ. ඒක ඔබ අසලින් අඩි 10ක් විතර එහෙයින් යනවා කියලා හිතන්න. මෙහිදී ඔබව මරණයට පත් කරන්නේ මිසයිලය නෙවෙයි. ඒ මිසයිලය නිසා ඇතිවන ෂොක් වේව් එකයි. වස්තුවක් ශබ්දයේ වේගයට වඩා වේගෙන් යනකොට ඒ වස්තුව ඉදිරියෙන් තියෙන වාතය තල්ලු කරගෙන යන්න වෙලාවක් නැහැ. ඒ වෙනුවට වාතය තද වෙනවා. මේක හරියට විශාල වානේ බිත්තියක් ඔබේ ඇගේ වැදුන වගේ වැඩක්. මිසයිලේ ගමන් කරනකොට ඇතිවන පීඩන වෙනස කොයිතරම්ද කියනවනම් ඒ පීඩනය ඔබේ පෙනහළු ඇතුළත තියෙන වාතය එක පාරටම සම්පීඩනය කරනවා. ඔබේ කන්නඩි ෂණිකව පුපුරලා යනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් එකිනෙක ගැටිලා බරපතල අභ්‍යන්තර ලේ ගැලීම් ඇති වෙන්නත් පුළුවන්. ඔබ හිතනවද මේ වේගයෙන් යන පීඩනයෙන් බේරෙන්න ඔබට බිම දිගා වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා? නෑ, ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ පීඩනය වාතය හරහා ගලා එන්නේ හරියට සුනාමි රැල්ලක් එනවා වගේයි. ඊළඟ භයානක දේ තමයි තාපය. වස්තුවක් හයිපර්සොනික් වේගයෙන් යනකොට ඒ වස්තුව සහ වාතය අතර ඇතිවන ඝර්ෂණය නිසා අධික තාපයක් ජනනය වෙනවා. මේක සෙල්සියස් අංශක 2000කටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ යකඩ උණු වෙන උෂ්ණත්වයටත් වඩා වැඩි. මිසයිලය ඔබ අසලින් යනකොට ඒ අවට තියෙන වාතය ප්ලාස්මා තත්ත්වයට පත් වෙනවා. ඔබ ඒ අසල හිටියොත් මිසයිලය ඔබ ස්පර්ශ නොකලත් ඒ රස්නය නිසා ඔබේ සම ෂණිකව පිලිසි අළු වෙලා යන්න පුළුවන්. මේක හරියට ඔබ ඊටමත් සමීපව පිපිරෙන බෝම්බයක තාපයකට නිරාවරණය වුණා වගේ වැඩක්. වාතයේ ඇති ඔක්සිජන් පවා මේ අධික තාපය නිසා රසායනිකව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හුස්ම ගන්න තියෙන වාතය පවා ගිනි ගුලියක් වගේ වෙන්න පුළුවන්. ඔබ නොදන්න තවත් එක් දෙයක් තියෙනවා. මිසයිලය ඔබ පසු කරලා ගිය පසු ඒ පිටුපස විශාල රික්තයක් නිර්මාණය වෙනවා. සාමාන්‍ය බස් එකක් පාරේ වේගයෙන් යනකොට පාරේ තියෙන කොළරොඩු බස් එක පිටුපසෙන් ඇදිලා යනවා ඔබ දැකලා ඇති. දැන් හිතන්න මේ වගේ 10 ගුණයක් වේගයෙන් යන මිසයිලයක් ගැන. මිසයිලේ පසුපස ඇතිවෙන මේ අඩු පීඩන කලාපය නිසා ඔබ මිසයිලය යන දිශාවට ඇදලා ගන්න පුළුවන්. මේ ඇද ගැනීම කොයිතරම් ප්‍රබලද කියනවනම් ඔබේ සිරුර පොළවෙන් උඩට විසි වෙලා වාතයේ කැරකෙමින් කිලෝමීටර් ගණනාවක් දුරට විසි වෙන්නත් පුළුවන්.
ඔබේ අස්ථි පද්ධතියට මේ ෂණික චලිතය දරාගන්න බැරුව අස්ථි පද්ධතිය කුඩු වෙලා යෑමටත් හැකියාවක් පවතිනවා. ඇත්තටම මේ සිදුවීම ඔබේ ඇසට පෙනෙයිද? පිළිතුර නැත යන්නයි. මිනිස් ඇසකට තප්පරයකට රූපරාමු 30ක් 60ක් වගේ ප්‍රමාණයක් තමයි පැහැදිලිවම ග්‍රහණය කරගන්න පුළුවන්. හයිපර්සොනික් මිසයිලයක් තප්පරයකට කිලෝමීටර් 2ක් විතර යනවා නම් ඒක ඔබේ දෘෂ්ටි පථය හරහා යන්න ගත කරන්නේ තප්පරයෙන් ඉතාමත් කුඩා කොටසක් පමණයි. ඔබට පෙනෙන්නේ අහසේ ඇතිවන රතු හෝ තැඹිලි පාට ඉරක් වගේ දෙයක් පමණයි. ඒ වගේම ශබ්දය. මිසයිලේ ඔබව පසු කරලා යනකම ඔබට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. මොකද ඒක යන්නේ ශබ්දයට වඩා වේගයෙන්. ඔබ මොකක්ද ඒ උනේ කියලා හිතන්නත් කලින් ෂොක් වේව් එකක් ඇවිත් ඔබ පොළවේ ගහලා ඉවරයි. ඒක තමයි මේ ආයුධයේ තියෙන භයානකම දේ. සතුරා දන්නේ නැහැ Tamanට පහර දුන්නේ කවුද කියලාවත්. මේක තවත් හොඳට තේරුම් ගන්න අපි මේක සොබාදහමේ සිදුවුණ සිදුවීමක් එක සසඳලා බලමු. අභ්‍යවකාශයේ ඉඳන් එන උල්කාපාත වායුගෝලයට ඇතුළු වෙන්නේ හයිපර්සොනික් වේගයෙන්. ඒ උල්කාපාත ගිනිගන්නේ ඇයි කියලා ඔබ දන්නවද? ඒ අධික වේගය නිසා ඇතිවන වායු ඝර්ෂණය නිසායි. හයිපර්සොනික් මිසයිලයක් කියන්නේ මිනිසා විසින් හදපු කුඩා උල්කාපාතයක් වගේ දෙයක්. 2013 අවුරුද්දේ රුසියාවේ චෙල්යාබින්ස්ක් ප්‍රදේශයට වැටුණු උල්කාපාතය මතකද? ඒක පොළවට වදින්නත් කලින් අහසේදීම පිපුරුණා. ඒ පිපිරීමෙන් ඇතිවුණ ෂොක් වේව් එක නිසා කිලෝමීටර් ගණනාවක් දුර තියෙන ගොඩනැගිලිවල වීදුරු කුඩු වුණා. මිනිස්සු විසි වුණා. දැන් හිතන්න ඒ වගේ බලයක් තියෙන මිසයිලයක් අඩි කිහිපයක් එහෙයින් ගියොත් මොන වගේ විනාශයක් වෙයිද? ඔබ ඉන්නේ විවෘත භූමියක නම් ඔබේ ප්‍රයත්න තීරණය වෙන්නේ ඔබ මිසයිලේ සිට ඇති දුර ප්‍රමාණය මතයි. යම් හේකින් ඔබ මේ වගේ මිසයිලයකට මුහුණ දුන්නොත් බේරෙන අවස්ථාවක් තියෙනවද? විද්‍යාත්මකව බැලුවොත් ඔබ මිසයිලේ සිට අවම වශයෙන් මීටර් 50ක් 100ක් දුරින් හිටියොත් මාරාන්තික අනතුරකින් බේරෙන්න පුළුවන්. හැබැයි එතකොටත් ඔබේ කන්නඩි පුපුරා යාමේ සහ පීඩනය නිසා සිහි නැතිවීමේ ඉඩකඩ බොහොම වැඩි වෙනවා. හැබැයි ඔබ අඩි 10ක් වගේ සමීප දුරක ඉන්නව නම් බේරෙන්න තියෙන ඉඩකඩ 0.0කට ආසන්න වෙනවා. මොකද එතනදී ක්‍රියාත්මක වෙන්නේ භෞතික විද්‍යාවේ අන්තගාමී නීති. මිනිස් සිරුර නිර්මාණය වෙලා තියෙන්නේ මෙවැනි අධික පීඩනයක් සහ තාපයක් දරා ගන්න නෙවෙයි. අද ලෝකයේ බලවත් රටවල් මේ හයිපර්සොනික් තාක්ෂණය දියුණු කරන්න බිලියන ගණන් මුදල් වියදම් කරනවා. රුසියාවේ සර්කෝන්, ඇමරිකාවේ මිනිට්මෑන් 3 මිසයිල මේවට උදාහරණ වෙනවා. තාක්ෂණයේ දියුණුවීම හොඳ දෙයක් වුණත් මෙවැනි මාරාන්තික ආයුධ මිනිස් වර්ගයට ඇති කරන තර්ජනය සුළුපටු නැහැ. අද අපි කතා කරපු දේ සිදුවීමට තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. හැබැයි විද්‍යාත්මකව බැලුවොත් මේක තමයි ඇත්තම තත්ත්වය. අවසාන වශයෙන් වේගය කියන්නේ විශ්වයේ පුදුම සහගත දෙයක් වෙනවා. හැබැයි ඒ වේගය පාලනයේ තොර වුණොත් හෝ ආයුධයක් විදිහට පාවිච්චි වුණොත් ඒක කොයිතරම් විනාශකාරීද කියලා ඔබ අද දැනගන්න ඇති. ඔබ මොකක්ද හිතන්නේ? මෙවැනි වේගවත් මිසයිල ලෝකයට අවශ්‍යයි කියලා ඔබ හිතනවද? නැත්නම් මේවා මිනිස් වර්ගයාගේ අවසානයට මඟ පාදයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.